සීතල දෙසැම්බරයේ තවත් එක දවසක්. වීඩියෝ එකට යන්න කලින් අහන්න ඕන ඔයාලට මාව මතකද කියලා. මොකද මම ගොඩ දවසකින් තමයි මගේ හඬත් එක්ක වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉන්නකෝ එහෙනම් මගේ නිදන කාමරේ මම අස් කරපු වීඩියෝ එක බලන්න යන්න. මහ ලොකුවට වයි වර්ණ බඩු මුට්ටු නැති සරල නිදන කාමරයක් තමයි මට තියෙන්නේ. මම ඒ සරලකමට ගොඩක් ආසයි. ඉතින් කොහමද ඔයාලට? මම හිතනවා මගේ ආදරණීය හිත් ඇත්තෝ දුකක් කරදරයක් නැතුව ඉන්නවා කියලා. මම කාමරය අස් කරන ගමන් අඳින්න බැරි පරණ ඇඳුම් තිබිලා ඒවා හාල්ලුර වලට දාලා ගැට ගහගත්තා. මගේ වීඩියෝ බලපු අය නම් දන්නවා ඇති මගේ වීඩියෝ වලින් මම පුංචි හරි බන කොටසක් කියනවා කියලා. ජීවිතේ වෙහෙසකර කාලේවි. එතකොට ඔබට මතක් කරලා දෙන්න නුඹට මීටත් වඩා වෙහෙසකර කාලේ එන්න පුළුවන් කියලා. ඒ නිසා දැන් තියෙන වෙහෙසට ඔරොත්තු දෙන්න ශක්තිමත් වෙන්න ඕනි කියලා. ඒ වගේමයි ජීවිතේ සුව පහසු කාලත් ඒවි. එතකොට ඔබට මතක් කරලා දෙන්න නුඹට ඒ තියෙන සුව පහසුව නැති වෙන්නත් පුළුවන් කියලා. එතකොට ඒ වගේ හිතලා ශක්තිමත් වෙන්න ඕනි කියලා. ඔය විදියට කල්පනා කරන්න පටන් ගත්තොත් ඔයාට ඔයාගේ මුළු ජීවිතේම ශක්තිමත්ව ගත කරන්න පුළුවන් වෙයි. බන කොටසත් අහලා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්නකෝ. මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය හදවත් වලට මම ගොඩක් ආදරෙයි. එයාලා මට දෙන ආදරෙන් තමයි මම තවත් ඉදිරියට යන්නේ. මම අදට ගිහින් එන්නම්. මම නැවත එනකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. සියලු දෙවි රැකවරණයි. ඔයාලගේ ආයුෂ බොහෝ වේවා. ඔයාලගේ වර්ණය බොහෝ වේවා. ඔයාලගේ සැපය බොහෝ වේවා. ඔයාලගේ බලය බොහෝ වේවා. ඔයාලගේ ප්‍රඥාව බොහෝ වේවා කියලාත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තවත් වීඩියෝ එකකින් මම නැවත එන්නම්. මම ඔයාලගේ ආදරණීය නවෝ. ඔයාලට මාව මතකයි නේද? මේ දවස්වල මගේ රූබි මැණික හොඳටම ලෙඩ වෙලා. මගේ රූබි මැණිකටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නකෝ ඔයාලගේ ආදරණීය හදවත් වලින්. මේ වෙලාවෙත් මම බොහොම වේදනාවෙන් ඉන්නේ මගේ රූබි මැණික නිසා. මගේ රූබි මැණිකට ලෙඩක් දුකක් හැදෙනවා කියන්නේ ඉතින් මට දුකක්ම තමයි. මොකද මම එයාව බලාගන්නේ මගේ දරුවෙක් වගේ. එයාට බෙහෙත් ගෙනත් දුන්නා. ඒත් එයා බොන්නේ නැහැ. ඒක පොවා ගන්න විදියක් කියන්නකෝ ඔයාලා දන්නවනම්. අනේ මගේ රූබි මැණික ලෙඩ වෙලා ඉන්නවා මට බලාගෙන ඉන්න බෑ. මට ඕනේ එයාව ඉක්මනට හොඳ කරලා යථා තත්ත්වයටපත් කරන්න. ඔයාලගෙන් ආයිමත් ඉල්ලනවා. මගේ රූබි මැණිකට ඉක්මනට සනීප වෙන්න කියලා ආශිර්වාද කරන්න කියලා. මම දන්නවා කරුණාවන්ත හිත් තියෙන ඇත්තන්ගේ ආශිර්වාදය සතෙකුටුණත් ආශිර්වාදයක් වෙනවා කියලා. ඔයාලගේ ආශිර්වාදය දෙන්නකෝ මගේ රූබි මැණිකට සනීප වෙන්න කියලා. ඔයාලට බොහොම පිං. මගේ ජීවන යාත්‍රාවට ගොඩ වෙලා මාව අහගෙන හිටියටයි මාව බලාගෙන හිටියටයි ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මම ඔයාලට ගොඩක් ආදරේ. මම ඔයාලගේ වීඩියෝත් පුළුවන් වෙලාවට බලන්නම්. බැලුවට කමෙන්ට් එකක් නම් දාන්න බැරි වෙයි. ඒකට තරහ වෙන්න එපා.